උඹ දැම්මම රිසර්ච් එක පටන් ගත්තද? මේක ටිකක් කල් යනවා. මේ අපිට අල්ලන්නවත් උනේ නැහැ බා. අල්ලන බලපන් ආසෙත්. පුළුව රිදෙනවම රිසර්ච් එකක් කියන්නේ කොච්චර ආසාවෙන් කරන්න ඕන වැඩක්ද බං? ඒකට අපි කරනවට කරනවා. සමහර දේවල් ආසාවෙන් කරනකොටයි කරනකොටයි වෙනසක් තියෙනවා. අපි දෙයක් කරන එකෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් අපි ඒක කරනවට කරනවා. හැබැයි අපි කිසි දෙයක් බලාපොරොත්තු නොවි නිරාමිස තෘප්තිය වෙනුවෙන් දෙයක් කරනවා නම් ඒක වෙනම අතලයක්. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ heavenly feeling කියලා. අනේ බං අපායේ හතරමයි මයින් අපිට ඔය මේ උඹ කියන දිව්‍ය ලෝකේ සෑහෙන දුරයිනේ. රෙද්ද තමයි. මේ කූබම්මගේ දීරෙද්ද? පිස්සුනේ බං උඹලට. යකෝ තාම රෙදියෙන් දන්නා දිව්‍ය ලෝකේ යන කතාව. හෙළුවෙන් නාවකල්ලා. එතකොට තමයි අපේ ශරීරයයි මේ ස්වභාව සෞන්දර්යය අතර තියෙන අත්‍යන්ත සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ. නිකන් උඹලට හිතෙන්නේ නැද්ද? මේ වතුර හරහා නිකන් අපේ ශරීරය පොළවත් එක්ක නිකන් අර්ත් වෙනවා කියලා. එහෙම දැනෙන්නේ නැද්ද? ඒත් වෙනවා. හෙළුවෙන්නේ නෑව. අඩේ හෙළුවෙන් නාන්න තිබ්බවා. හතලා මේ හතර අඩේ දුටු සතුටු කාර්යය නැත්තම්. අන්න ඒක උඹලගේ වැරද්ද. දැන් හිතපන් කවුරු හරි කෙනෙක් උඹලා නානක දිහා බලාගෙන සතුටු වෙනවා කියන එකෙන් උඹලා සතුටු වෙලා ඌව සතුටු කරන්න පුළුවන් විදිහ එකක් මට තියෙනවා කියලා. යකෝ මිනිස්සෙක් සතුටු කරනවා කියන එක පට්ට පිනක්. අපි ඒක තමයි කරගන්න ඕන. මිනිස්සුන්ට දුක බෙදෙන එක නෙමෙයි කරන්න ඕන. ඒකයි පින. ඒකයි අපිට නැත්තේ. මේ රේන්කෝට් ප්‍රොමෝෂන් එකක් තියෙනවා. අපි දෙන්න යනවා. උඹත් එනවා. මම රේන්කෝට් දාගෙන තෙමෙන්න ආස නැහැ. අපි සිංහල සර් කියනවා